ආනයෙන් ආන YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. වෙසක් පොසොන් කිව්වම ගොඩක් අයට ඉස්සෙල්ලම මතක් වෙන දෙයක් තමයි දන්සැල්. පුංචි කාලේ අපි හරි කැමති වෙසක් බලන්න යන්න. පන්සල් යන්න, කොහේ හරි ඇවිදින්න යන්න. ඒ වෙන කිසි දෙයක් නිසාවත් නෙමෙයි. ඒ යන මඟ දිගට පාරදි හමු වෙන එක විදිහේ දන්සැල් වඳින්න. මට මතකයි මම පුංචි කාලේ කවුරුද්දක වෙසක් එකද මගේ තාත්තගේ ගමට යනකොට කොළඹ ඉඳන් මාතරට මග දිගට දන්සැල් වැන්දත් විශේෂම දන්සැල් වඳින්න ලැබුණේ මාතරේ ඉඳන් තාත්තගේ ගම රදම්පලට යන අතරමඟ. කොළඹදි කවදාවත් නොදැකපු කැවිලි දන්සැල්, විවිධ දේශීය පාන, කැඳ වර්ග, අපිට නිතර නොලැබෙන කෑම බීම ಜಾති දන්සැල් අපිට ගමට යන අතරමඟදී වඳින්න ලැබුණා. රටින් පිටට ආවත් ඉතින් ඒ මතකයන් කොහොම අමතක කරන්නද නේද? ඉතින් අද ඇමරිකාවේ ජීවත් වුණ අපිට වෙසක් පොසොන් දන්සැල් නම් මගහැරිලා නැහැ. ඒ තරමටම මේ රටවලත් ලංකාව ජීවමාන කරන්න අපේ ශ්‍රී ලාංකිකයන් සමත් වෙලා තියෙනවා. මුල් කාලයේදී නම් දැනට අවුරුදු 10කට 15කට ඉහතදී ඇමරිකාවේ මේ වගේ දන්සැල් ප්‍රවණතාවයක් තිබුණේ නැහැ. ඒ කාලෙදි නම් දන්සැල් කියන්නේ අපිට අමතක නොවන රසවත් මතක විතරයි. ඒ වගේම තමයි ලංකාවේ රසවත් කෑම ජාතිත්. තව දෙයක් තමයි ඇමරිකාවේ දන්සැල් කියලා සංකල්පයක් නැහැ. ඇමරිකාවේ කිසි දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ. ඉතින් අපේ ශ්‍රී ලාංකිකයන් එකමුතුව සහයෝගයෙන් කරන මේ සත්ක්‍රියාව ඉදිරියේදී ඇමරිකානුවන් අතරත් දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද වීඩියෝ එකකින් අපි ඔබට අරගෙන ඉන්නේ ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ දායක පිරිස විසින් දෙවනි වරටත් සංවිධානය කරපු විශේෂ දන්සලක් ගැන විස්තර අරගෙන. අපේ වීඩියෝස් වලට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෙක් එක්ක ෂෙයා කරගන්න. අපේ ආනයන් ආනයි YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ ආනයන් ආනයි YouTube channel එක subscribe කරන්න. කොත්තු, ආප්ප, ඉන්දියාප්ප කොත්තු, වඩේ වගේ කෑම වර්ග කීපයක්ම මෙන්ම අයිස්ක්‍රීම් සහ අයිස් කෝපි වලින් පැමිණ සිටි අයට සංග්‍රහ කෙරුණා. මේ හැම දෙයක්ම ඉතාමත්ම ඕනෑකමින් ආසාවෙන් සහ සත්භාවයෙන් සිදු කළේ අරුණ දිසානායක මහතා ප්‍රමුඛ ජාති ආගම් භේදකින් තොරව ශ්‍රී ලාංකිකයන් විදියට ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානය වටා එක්රොක් වෙමින් සහයෝගයෙන් කටයුතු කරන එම විහාරස්ථානයේ දායක පිරිස විසින්. ලංකාවේ ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය කියලා. ඇත්තටම මේ වගේ දන්සැල් ඇමරිකාවේ අපිට හරිම විශේෂයි. ඇමරිකාවේ ජීවත් වෙන ලංකාවේ අයට නිතරම මේ වගේ ලංකාවේ කෑම වර්ග කන්න ලැබෙන්නේ නැහැ. මොකද කාර්ය බහුල ජීවන රටාවත් එක්ක මේ වගේ කෑම පිළියෙල කරන්න වෙලාවක් නැහැ. ඒ වගේම බොහෝ දෙනෙක්ට ඒ ගැන දැනුමක් නැහැ. ඒ විතරක් නෙමෙයි. හිතුන ගමන් හිතෙන අපේ රසවත් කෑම ගිහින් මිලදී ගන්න මෙහි ශ්‍රී ලංකන් රෙස්ටරන්ට්වත් කෑම කඩවල්වත් හැම තැනම නැහැ. විශේෂයෙන්ම ඔස්ටින් වල ජීවත් වන ශ්‍රී ලාංකිකයින්ට එකම එක ශ්‍රී ලංකන් රෙස්ටරන්ට් එකක්වත් ඔස්ටින් වල නැතිවීම ලොකු අඩුවක්. දන්සැල සංවිධානය කරන අයත් හරිම උනන්දුවෙන් විනෝදයෙන් එකමුතුවෙන් තම තමන්ගේ කාර්යභාරයන් හරහා ඉතාමත් තෘප්තිමත් කාලයක් ගත කරනවා.
ආව දෙයක්. මේ දන්සලට ඇමරිකානු ජාතිකයොත් සහභාගි වෙන නිසා ඒ හරහා ඒ අයට අපේ සංස්කෘතිය ආගම ගැන දැනගන්න, ඒ වගේම අපේ රසවත් ආහාරවල රස බලන්න හොඳම අවස්ථාවක්. ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ මේ දන්සලේ විශේෂත්වය තමයි එක කෑම වර්ගයකට විතරක් සීමා නොවී ලංකාවේ අපි ආසම කරන විශේෂ කෑම වර්ග කීපයක්ම මේ දන්සලට පැමිණෙන අයට ලබා දීම. ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ මේ දන්සලේ මේ හැදෙන කොත්තුව ගැන නම් මම හිතන්නේ මිලියනයකට ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් දන්නවා. ඒ වගේම දැකලා තියෙනවා. ඒ මොකද පහුගිය වසරේ ආරම්භක දන්සලේ සෑදුණු කොත්තු සම්බන්ධයෙන් අපි කරපු වීඩියෝ එකක් ශ්‍රී ලාංකිකයන් අතර විශාල වශයෙන් සංසරණය වීම සහ කතා බහට ලක්වීම නිසා. ගොඩක් අය අදහස් දක්වලා තිබ්බා මේ වගේ කොත්තු ලංකාවේවත් නැහැ කියලා. ඉතින් ඒ වීඩියෝ එක දැකපු ගොඩක් අය මිස්ටර් කොත්තු විදියට ප්‍රසිද්ධ වුණු මේ මූණ නම් අඳුරනවා ඇති. මේ තමයි මේ දන්සලේ මූලිකත්වය ගැන කටයුතු කරන අරුණ දිසානායක මහතා. වෘත්තියෙන් තොරතුරු තාක්ෂණවේදියෙක් වුණු මෙතුමා සහ ඔහුගේ බිරිඳ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානය හරහා ඔස්ටින්හි ශ්‍රී ලාංකිකයන්ට විශාල සේවයක් සිදු කරනවා.
ඉතින් ඒ නිසා මේ මහා දන්සැල හරහා පැමිණෙන සියලු දෙනාට ගුණාත්මක භාවයෙන් යුක්ත පිරිසිදු රසවත් අපේ කෑම රසවිඳින ගමන්ම අලුත් අය හඳුනගන්න, හිතවතුන් සමග බඩමළු වෙන්නත් අවස්ථාව සැලසෙනවා. අපෙන් පස්සේ අපේ දරුවන්ගෙන් බිහිවෙන පරම්පරාවටත් ආදර්ශයක් වෙමින් ඒ අයටත් මේ දේවල් කරගෙන යාමට අවශ්‍ය පසුබිම මේ හරහා බිහිවීම ප්‍රශංසනීයයි.
දන්සැල සම්බන්ධව අරුණ දිසානායක මහතාගෙන් කළ විමසීම් වලට ඔහු පිළිතුරු දුන්නේ මේ ආකාරයෙන්. ඇත්තටම අපි දන්සැල පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඉඳලා මේ සැරේ අපි දෙන්නේ දෙවෙනි වතාවට. දන්සැල දෙන්න ප්‍රධාන අරමුණ උනේ අපි ලංකාවේ කරන දන්සැල් මෙහි ඇත්තටම වෙන්නේ නැහැ. මේ හැම දෙයක්ම මුදලට යන ආර්ථිකයක් තියෙන්නේ. ඒකට මිනිස්සුන්ට දන්සැලක් නිකන් කෑම වේලක් දෙනවා කියන එක පුරුද්දක් නෙමෙයි. ඒක අපේ ළමයින්ට පුරුදු කරන්න සහ අපේ මේ ශ්‍රී ලංකාවේ වෙසෙන අනිත් අයට අපේ ට්‍රැඩිෂනල් කෑම වේලවල් කියන්නේ කොත්තු ආප්ප ඉන්දියාප්ප රොටි වගේ දේවල් සහ ඇමරිකන් ජාතිකයන්ට ඒවා වෙනස් දේවල්. ඉතින් ඒක ප්‍රැක්ටිස් කරන්න තමයි අපි මේ දන්සැල ඇත්තටම කරන්නේ. අති සාර්ථක විදිහට දෙවෙනි සැරේටත් අපි මේ පන්දු කරගෙන ගියා. මේක ඇත්තටම තනියම කරන දෙයක් නෙමෙයි. ගොඩක් අයගේ සහයෝගයකින් හැම දෙනාගේම මම හිතන්නේ 20ක 30ක විතර සහයෝගයකින් තමයි අපි මේ දන්සැල කරන්නේ. ඊළඟ අවුරුද්දෙත් අපි මේ දන්සැල මීට වඩා සාර්ථකව කරගෙන යාමට අපි සියලු වැඩකටයුතු කරගෙන යනවා. ඔක්කොම ආවා. මම හිතන්නේ 300කට 400කට ළඟ වෙන්න පිරිසක් ආවා. ලංකාවේ විදිහටම අපි කටේ කැම වේලවල් ලබා දුන්නා. මම හිතන්නේ ඔක්කොම සන්තෝෂෙන් යනවා. මේකේ ඇත්තටම විවිධ ಜಾති ගොඩක් විදිහට දන්සැලක් විදිහට අපි දෙන්නේ. ඒක ප්‍රධාන හේතුව තමයි මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ශ්‍රී ලාංකිකයන්ට මේ වගේ කැම වේලවල් ලබා ගන්න. මොකද මේ අපි ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඉතින් මේ වගේ දේවල් ගොඩක් විරලව තමයි කරගන්න පුළුවන් වෙන්නේ. ඒකින්ද තමයි අපි මේ හැම දෙයක්ම ඒ කට්ටියට හැම දෙයකගේම රස බැලීමට අපි පුළුවන් උපරිමයෙන් අපි දායකත්වය ලබා දෙන්නේ. ඇත්තටම කොත්තු ආප්ප මම ලංකාවේදී දාලා නැහැ කවදාවත්. මෙහාට ආපුවම අපිට ඒකේ රස ඇත්තටම මඟ හැරුණා. ඉතින් මම ඇත්තටම ආප්ප දාන්න සෑහෙන කාලයක් මම පරිශන කරලා මගේම රෙසිපි එකකින් තමයි ඇත්තටම ආප්ප හදන්නේ. මේ අද ආප්ප මිශ්‍රණය හදලා දුන්නා මගේ යාළුවා තමයි ආප්ප දැම්මේ. ඒක කොත්තුත් එහෙමයි. කොත්තුත් මම ඊට කලින් දාලා නැහැ ලංකාවේදී. හැබැයි මෙහෙයට ඇවිල්ලා අපිට කොත්තු වල රස ඇත්තටම මිස් වෙලා තියෙන්නේ. ඒක අපේ ශ්‍රී ලාංකිකයන්ට දෙන්න මට උපරිමයෙන් පුළුවන් විදිහට මම හිතන්නේ මම ඒක සාර්ථකව කරගෙන යනවා. ගොඩක් කට්ටිය හොඳයි කියලා කමෙන්ට්ස් තියෙනවා. මම හිතනවා ඊළඟ සැරේ මීට වඩා හොඳට කරන්න පුළුවන් වෙයි කියලා. මෙතන සහභාගී වුණ ගොඩාක් අය අපේ හැම දෙනෙක්ම වගේ ශ්‍රී ලාංකිකයන්. ඒ ශ්‍රී ලංකාවේ වෘත්තීය වශයෙන් කෑම හදන අය නෙමෙයි. ඇත්තටම වෘත්තීය වශයෙන් මෙතන ඉන්නවා ඉංජිනේරුවරු, ඒ වගේම තොරතුරු තාක්ෂණ වේදීන් තමයි වැඩි හරියක් ඉන්නේ. ඒ වගේ උසස් යයි මිනිස්සු කියන රස්සාවල් කරන අය තමයි ඉන්නේ. ඉතින් ඒ කට්ටියට ආර්ථික වශයෙන් හැකියාවකුත් තියෙනවා මේ වගේ දේවල් කරන්න සහ කිසිම අනිත් අයට බරක් නොවන විදිහට කරගෙන යන්න. ඉදිරියේදීත් මම හිතන්නේ ගොඩක් ඒ වගේ ප්‍රොෆෙෂන්ස් කරන අය අපිත් එක්ක එකතු වෙලා කරගන්නවා. ඒ වගේම එක්තරා විදිහක ප්‍රොෆෙෂන්ස් විතර නෙමෙයි හැම ප්‍රොෆෙෂන් එකකම වැඩ කරන අය අපිත් එක්ක සහභාගී වෙලා මේක සාර්ථක කර ගැනීමට ගොඩක් උපකාරී වැඩ කරනවා. අතන මෙතන ප්‍රධාන අරමුණ තියෙන්නේ අපි කොත්තු විකුණන්න නෙමෙයි මෙතන කරන්නේ. මෙතන අපි කොත්තු ඇත්තටම දෙන්නේ කොත්තු වල රහ බලන්න. ඉතින් අපි ඒකින්ද අපි ඒකට උපරිමයෙන් අපි ඒ කරන්න පුළුවන් එළවලුද එහෙම නැත්නම් චිකන්ද අපි ඒක උපරිමයෙන් අපිට පුළුවන් විදිහට අපි ඒක දානවා. ඒකයි ඒකේ ක්වොලිටි එක වැඩි වෙන්නේ. මේක ආර්ථිකව කරනවා නම් මම හිතන්නේ ඒ විදිහට කරන්න පුළුවන් වෙයි කියලා. මෙතන අපි ලාභයක් බලාපොරොත්තු කරන දෙයක් නෙමෙයි. අපි නිකන් කැම වේලක් අපි ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන නිසා මම හිතන්නේ අපිට පුළුවන් උපරිමයෙන් රස තියෙන විදිහට අපි ඒක ලබා දෙනවා. අද වගේ වෙසක් දවසක ලංකාවේ තියෙන වෙසක් අසිරිය මම හිතන්නේ මෙහි හැම එක්කෙනාටම විඳගන්න අපි සැලසුවක් කියලා හිතනවා. මේක ඇත්තටම තනියම කරන දෙයක් නෙමෙයි. ආයෙත් මම කියන්න ඕනේ ගොඩ දෙනකගේ සහයෝගයත්ෙන් තමයි මේ වැඩේ පිළිවෙල කරගෙන යන්නේ. එන සැරේටත් මම හිතන්නේ ඊට වඩා වැඩි පිරිසකගේ දායකත්වය අපිට හම්බෙයි. මීට වඩා අති සාර්ථක විදිහට කරගෙන යන්න. බොහොම ස්තුතියි.
ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය එළුවාපොළ ඥානරතන හිමි ඇතුළු විහාරවාසී ස්වාමින් වහන්සේලා සියලු දෙනාටත් ඔස්ටින් බෞද්ධ මධ්‍යස්ථානයේ දන්සල සඳහා මූලික වුණු නන් අයුරින් සහයෝගය දුන් සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙන අතරම මේ මහා දන්සල මීටත් වඩා හොඳින් චිරාත් කාලයක් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වාසනාව, සහයෝගය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ලස්සනට දිදුලන වෙසක් පහන් කූඩුවලින් සැරසුණු විහාරස්ථාන භූමියක පහන් කූඩුවල සිලිසිලි හඬ සමග ඇහෙන මොහිදින් බෙක් මහතාගේ ගීතරාවේ විඳිමින් ශ්‍රී ලංකාවේ වෙසක් අසිරිය ඇමරිකාවේදී විඳගන්නට ලැබීම ඇත්තටම ලොකුම භාග්යක්. ඉතින් අපි හිතනවා ඇමරිකාවේ ශ්‍රී ලංකීය දන්සලක අත්දැකීම් මේ වීඩියෝ එක හරහා ඔයාලටත් ලැබෙන්නේ නැති කියලා. මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවෝ එක්ක ෂෙයා කරගන්න. ආනියන් ආනා YouTube channel එක subscribe කරලා නැත්නම් ආනියන් ආනා YouTube channel එක subscribe කරන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.